බඹුල්ල නවපාදිනී ප්‍රදේශයේ මල් සහ පළතුරු විකුණමින් තම දරුවාගේ පණ රැක ගැනීමට වෙරතරන අසරණ මවගේ කඳුළු කතාව මීට පෙර අප ඔබ වෙත සමීප කළා. මුළු රටේම අවධානය දිනාගත් ඒ පුවතින් පසු අද එම කතාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනටුහන් වී තිබෙනවා. භාෂා කිහිපයක් හසුරුවමින් විදේශකයන් හට මෙරට කුළුබඩු පිළිබඳ දැනුම බෙදා දුන් දක්ෂ සංචාරක මඟ පෙන්වන්නක වූ සමීර මදුශංක වසර කිහිපයක සිට පසුවන්නේ කෝමා තත්වයකිනි. බටයක ආධාරයෙන් මරණයත් සමග සටන් කරන 28 හැවිරිදි තම පුතණුවන් වෙනුවෙන් තමරා කුමාරි මහත්මිය කළ ඒ දිරිය කැපකිරීමට අද ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. ටොප් නිවුස් හරහා අප ගෙනා ඒ සංවේදී පොතින් පසු දෙස් විදෙස් ලාංකික දහස් ගණනක් එම මවට උදව් උපකාර කළා. ලංකාවක් ලෝකයක් ආගම් ભેදයක් කිසිම දෙයක් නැතුව මට උදව් කරා හැමෝම යාලට පින් දෙනවා මං. ඇත්තට මං හිතුවේ නෑ ලංකාවේ මිනිස්සු මෙච්චර මේ හොඳ ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා කියලා මේ ලංකාවේ. දොස්තර අල්ලලා හැම දෙයක්ම කරලා උදව් කරලා මගේ වෙලදාම ගැනත් ඇත්තටම හොයක් දවස් උනත් මේ ඇන්ටි නේද මේ ඇන්ටි නේද මෙයාගෙන් රට කජු මල්ලක් ගමු මෙයාගෙන් අඹ මල්ලක් ගමු මෙයාගෙන් මල් පොකුරක් ගමු කියලා අනිත් අයට වෙලදාම නැතත් මට කීයක් හරි ලැබෙනවා. මේ වැඩසටහනෙන් පස්සේ හැමෝම මම දැක්කහම කතා කරලා අත වනලා යනවා. සමීරගේ අම්මා කියන ඒ හොඳ ගතිගුණ තියෙනවා මිනිස්සුන්ට. කැම්පස් ළමයි මට නිතරම කතා කරනවා අම්මේ අපි සල්ලි එවන්නද? මම කිව්වා නෑ පුතේ සල්ලි ඔයාලා ඉගෙන ගන්න. මේ වගේ ළමයිට ඔයාලා ඉගෙනගෙන මෙයාලා වගේ අය හොඳ කරන්න සනීප කරන්න මේ වගේ බෙහෙත් කරන්න පුරුදු වෙන්න පුතාලා ඔහොම කියලා මම තියෙනවා. ඔඩි මුදල් දැන් මම කිව්වා එපා පුතේ ඔයාලා ඉගෙන ගන්න. ඔයාලා අම්මලා දුක් විඳලා තමයි ඔයාලට සල්ලි දෙන්නේ. ඉතින් ඔයාලා මට දෙන්න එපා පුතේ ඔයාලා ඉගෙන ගන්න. නෑ අම්මේ සල්ලි දෙන්න ඕනි අම්මට. එහෙම තමයි ඉතින් පොඩි එකා පවා ඉඳලා මට උදව් කරා අදටත් උදව් කරනවා. ඒ දිරිය මවගේ දෑතට ලැබුණු ඒ ශක්තියෙන් අද දින සමීරව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට දැන් ඔහු යොමු කර තිබෙනවා. නමුත් සටන තවමත් අවසන් නැහැ. මූලික වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා පමණක් රුපියල් ලක්ෂ 6කට අධික හිඟ මුදලක් පවතින බවයි සමීරගේ මව පවසන්නේ. කෑම වෙලක් දුන්නත් මෙයාට ඒ කන්න බෑ. ඇත්තටම අතර දුන්නොත් එයාට ඒ කන්න බෑ. කවන්න ඕනේ. ඒ හින්දා මං කියන්නේ මගේ දරුවට සිහිය කල්පනාව එන්න ඒ තාත්තට මට උදා කරලා දෙන ඔයාලට දුන්නා නම් ලොකු පිනක් සිද්ධ වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ડોක්ටර් ළඟට ගිහලා ડોක්ටර් කකුල් වලට අර මේ වගේ ගහලා බැලුවා කකුල් එහෙම අතපහේම හොඳට ડોක්ටර් බැලුවා මොනවද දැන් වෙන්නේ